අපි අපිට අපේ මගට විසඳුම් ඇති නිමේෂයක් බව අපිට හැඟුණු අදහස අමාත්‍ය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය ඉඩම් හා වාරි මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ඒකදී අපි තීරණ කිහිපයක් ගත්තා කරනවා. ඒ වගේම පියවර මේ සමාජය ගොඩනගන්නට අධ්‍යාපනික උපසරිය පුළුල් කරන්නට මේ කරන සාකච්ඡාව වඩාත් අර්ථාන්විතයි. මම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මේ සම්මුඛ සාකච්ඡාමය මේ දැන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අපේ සියලුම ලිපිගණු පරීක්ෂා කළා අසුන් ගැනීම පිළිබඳව ගෞරවයෙන් පුද කරනවා. ඒකම ආදරණීය ගුරු බෞතොන් තංගල කලා එක දරුවන්ට උගන්වීම් කටයුතු කරන්න පාසල දරු සම්බන්ධීකරණ කමිටු සභාපති කරනවා අපේ විද්‍යාලයේ 2022 නියෝජනය කරන ගුරු සහෝදර සහෝදරියන් ඒ වගේම මාධ්‍යවේදී අපි දන්නවා අපේ රාජ්‍ය පද්ධතිය තුල ඒ දේශපාලනීකරණය වීමත් එක්ක ප්‍රතිපත්ති තියෙනවා නීති තියෙනවා ක්‍රියාත්මක වෙන්නේ වෙන දෙයක්. ඒකට උදාහරණයක් හැටියට මෙතෙක් කල අධ්‍යාපන ශාස්ත්‍රයේ පත්වීම් උනේ මාරු වීම සිද්ධ උනේ පාසලක් පටන් ගන්නවද නැද්ද තීරණය කරන්නේ පන්ති කාමරයක් වැඩි කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ පන්තියක ළමයි කී දෙනෙක් ඉන්නවද නැද්ද කියලා තීරණය වෙන්නේ මේ සියල්ලම තීරණය වෙන්නේ යම් කිසි ප්‍රතිපත්තියක් මත නෙවෙයි දේශපාලන මැදිහත් වීමක් තුළ මේක නිසා මේ වෙනකොට අධ්‍යාපන ශාස්ත්‍රයේ ඇත්තටම ඉතාමත්ම නරක මම හිතන්නේ නිකන් භාවිතාවක් තියෙනවා සර්කියුලර් තියෙනවා ප්‍රතිපත්ති තියෙනවා තීරණත් ගන්නවා ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ කාගාවට හරි ගියාම මේවා වෙනස් කරගන්න පුළුවන් අපිට ඕන දේවල් කරන්න පුළුවන් කියන භාවිතාවක් දශක ගණනාවක් තිස්සේ හැදිලා තියෙනවා. මම හිතන්නේ මේක බරපතල ප්‍රශ්නයක්. ඒකට අපි මේක විසඳාගත යුතුයි කියන එක අපි තරේ හිතනවා. උදාහරණයක් ඇටියට මෙතන මතුණා නැවත නැවත මතුවෙන එකක් තමයි මේ ජාතික පාසල් සහ පළාත් පාසල්. දැන් අපේ ප්‍රතිපත්තිය අනුව ජාතික පාසලක්ද පළාත් පාසලක්ද කියන එක නමක් විතරයි. මේ ළමයි මේ රටේ ළමයි මේ දෙකටම යන්නේ. එතකොට දෙකටම වෙනස් විදිහේ සැලකිල්ලක් දෙන්න බෑ. ජාතික පාසල් උසස් පළාත් පාලන වලට වඩා හෝ පළාත් මොකක් හරි විශේෂයක් තියෙනවා කියන ඒ ප්‍රතිපත්තියම වැරදි. ඒ ප්‍රතිපත්තියම නිසා තමයි අද අපේ පද්ධතිය තුල පාසල් 10047ක් තිබ්බට දෙමව්පියන් ඇත්තටම උත්සාහ කරන්නේ සහ තරඟකාරීත්වය තියෙන්නේ මේ පාසල් 14කට. 14කට තමන්ගේ දරුවා දාගන්න. එතකොට මේ පෝෂක පාසල්ද මොන එක නම් වලින් එන්නේ සහ නියෝජනය වෙන්නේ මේ තරඟකාරීත්වය. මේ පාසල් අතර තියෙන මේ වෙනස සහ බෙදීම. ඉතින් මම හිතනවා අපේ ප්‍රතිපත්තිය හැටියට අපි මූලික වශයෙන් හිතන්නේ ඔන්න ඔය පාසල් අතර තියෙන ඒ බෙදීම පාසල් අතර තියෙන මේ පරතරය අපි වෙනස් කරන එක අතිශයින්ම වැදගත්. නමුත් ඒක අපිට නිකන් පෑනක් මොකක් හරි ප්‍රතිපත්තියක් ලියලා සර්කියුලර් එකක් හදලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක හරි පිළිවෙලකට මේක පිළිබඳව අධ්‍යාපන ශාස්ත්‍රයේ ඔබ වැනි අය එක්කත් සාකච්ඡා කරමින් ගැළපෙන හොඳ ක්‍රමයක් අපි හදන්න ඕන කියන එක අපි විශ්වාස කරනවා. හරි? එතකොට මෙතන පොඩි පාසල්, ලොකු පාසල්, පෝෂිත පාසල් එහෙම වෙන්න බෑ. දැන් ඇත්තටම ගත්තොත් මම ඔබතුමාගේ ප්‍රශ්නේ ටිකක් මම හොයලා බලන්න ඕනේ නම් මම මේ පොදුවේ කියන්නේ පෝෂක පාසල් ක්‍රමයකුයි පහේ ශිෂ්‍යත්ව විභාගයයි දෙකම කොහොමද තියෙන්නේ? ඒක පරස්පරයිනේ. දරුවෙක් 6 වෙනි ශ්‍රේණියට ඇතුල් වෙන්නේ 5 වෙනි ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු අනුව නම් ඒකත් එක්කම පෝෂක පාසල් වල දරුවන්ට අයිතිවාසිකමක් තියෙනවා නම් පාසල් වලට එන ඔය දෙකම කරන්නේ කොහොමද? දෙකම කරන්න බෑනේ. කාට හරි එතකොට පාසලක් අහිමි වෙනවනේ.
හරි. ඉතින් මේ පරස්පර ප්‍රතිපත්ති සහ හරිම අවුල් සහගත විටින් විට ගන්න කාලෙන් කාලෙට ගන්න තීරණ නිසා මේක ඇත්තටම හරිම බරපතල ප්‍රශ්නකාරී තැනකට ඇවිල්ලා තියෙනවා. නැවත වතාවක් මේ මම මෙතන මතු කරපු මේ ප්‍රශ්නයක් ගැන විතරක් නෙවෙයි මම කියන්නේ. අපි ස්ථාන මාරු ගත්තත් අමාත්‍යතුමා කිව්වා පළවෙනි වතාවට අපි විදුහල්පතිවරුන් මාරු කිරීමට ලකුණු දීලා ප්‍රතිපත්තියක් අනුව මාරු කරා. ගුරුවරුන්ටත් එහෙමයි. ගුරුවරුන්ටත් එහෙමයි. නමුත් ඊට පස්සේ ගුරුවරුන්ටත් එහෙම මොකක් ඒ ක්‍රමවේදයක් අනුව ලකුණු අනුව විදුහල්පතිවරුන්ටත් ලකුණු අනුව ඊට පස්සේ දරුවන් ඇතුල් කරගන්නෙත් ලකුණු අනුව. සර්කියුලර් එකක් තියෙනවා සර්කියුලර් එකෙන් ලකුණු දෙනවා ලකුණු අනුව තමයි ළමයාව පාසලට දාන්න පුළුවන් වෙන්නේ. පළවෙනි ශ්‍රේණියටත් එහෙමයි අතරමැදි ශ්‍රේණියටත් එහෙමයි. කාගේවත් ලියුමක් ලයිස්තුවකින් නෙවෙයි මේ 2025 ඉඳන් දරුවන් ඇතුල් කරන්නේවත් ගුරුවරයෙක්ට මේ ස්ථානමාරුවක් හැදෙන්නේවත් ගුරුවරයෙක්ගේ පත්වීමක් ලැබෙන්නේවත් විදුහල්පතිවරයෙක් පත් කරන්නේවත් කාගේවත් ලියුමක් අනුව නෙවෙයි. ලකුණු තියෙනවා සර්කියුලර් තියෙනවා ලකුණු තියෙනවා ගැසට් කරනවා විභාග තියෙනවා ඒ අනුව තමයි පත්වීම ළමයින් ඇතුළත් සියල්ලම සිද්ධ වෙන්නේ. නමුත් තමන්ගේ දරුවා මේ පාසලට දාන්න කියලා ඉල්ලීම් කීයක් අපිට එනවද? ගුරුවරයෙක්ගේ පත්වීමක් ලැබුණයින් පස්සේ ගුරුවරු කී දෙනෙක් එනවද මට මෙතන වැඩ කරන්න බෑ තව තැනක් දෙන්න කියලා. විදුහල්පතිවරුන්ගේ මාරු කිරීම කරායින් පස්සේ කී දෙනෙක් එනවද එතෙන්ට යන්න බෑ මට වෙන තැනක් හදලා දෙන්න කියලා. විද්‍යාපීඨවල ගුරුවරුන්ට රැකියාවක් දුන්නයින් පස්සේ උපාධිධාරී ගුරුවරුන්ට උනත් සටන් කළා රැකියාව දුන්නයින් පස්සේ එතනට යන්න බෑ වෙන තැනක් ඕනේ කියලා ඊළඟ දවසේම එනවා. ඒක එහෙම වෙන්න බෑ. ඒක මම කාටවත් දොස් කියන්නේ නැහැ. ඒ ඉල්ලීම කරන එක්කෙනාට දොස් කියලා වැඩක් නැහැ. අපේ පද්ධතිය විශේෂයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රයේ පද්ධතිය හුරු වෙලා තියෙනවා. ඒ නීතිය එකක්, සර්කියුලර් එකක්, ලකුණු ක්‍රමය එකක්. හැබැයි වැඩ වෙන්නේ වෙන විදියකට. ඒකට හුරු වීමත් එක්ක ඊටමත් සමහර එක අසාධාරණයට ලක් වෙච්ච විශාල පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට මොක බලය තියෙන කාටවත් ලං වෙන්න බැරි නිසා ඒගොල්ලන්ගේ ස්ථානමාරුව ජීවිතයට හදා ගන්න බෑ. කාට හරි බලපෑමක් කළා මොකක් හරි කරගන්න පුළුවන් අයට මොනවා හරි කළා වැංජබෙන්න පුළුවන්. එතකොට ඕකනේ වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඉස්සෙල්ලා මම හිතන්නේ අපි සියලු දෙනාම එකඟ වෙන්න ඕනේ. මමත් හිතනවා මොකක් හරි සාධාරණ පත්වීම් මාරුවීම් රැකියා දෙන පුරප්පාඩු විසඳ හොඳ සාධාරණ ක්‍රමයකට අපි ඉස්සෙල්ලා එකඟ වෙන්න ඕනේ. ඒක අපි හදා ගන්න ඕනේ. අනිත් එක අපි මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ රැකියා දෙන්නෙත් පුරප්පාඩු පුරවන්නෙත් නිකම්ම කාට හරි රැකියාවක් දෙන්න නෙවෙයිනේ. අධ්‍යාපන පද්ධතිය පවත්වාගෙන යන්නේ රැකියා ඒජන්සි එකක් හැටියට නෙවෙයි. දරුවන්ට අධ්‍යාපනය දෙන්න. එහෙමනම් හොඳම අය සුදුසුම අය අවශ්‍ය තැනටම අපි යවන්න ඕනේ. ඒකයි මේ මුළු පද්ධතියම මෙත පවත්වාගෙන යෑමට නිදහස් අධ්‍යාපනය ලෙස රජයට මෙහෙම වියදමක් කරගෙන මේක පවත්වාගෙන යාමට තියෙන එකම හේතුව ඒක. මේ රටේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් දෙන එක. එතකොට මේ පද්ධතියට පුළුවන් වෙන්න ඕනේ හොඳම දක්ෂම අය සුදුසුම අය මේ පද්ධතියට ගන්නත් ඒ අවශ්‍ය තැනට යොදවන්නත්. සහ ඒ පද්ධතිය තුළින් දරුවන්ට උසස් අධ්‍යාපනයක් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ඒ පද්ධතිය සකස් කිරීමට තමයි අපි සියලු දෙනා එකතු වෙලා වැඩ කරන්න ඕනේ. ඉතින් එවැනි සිස්ටම් එකක් මේක තුල අවුරුදු ගානාවක් තිස්සේ නොතිබීමත් මේ නිකන් අර පුද්ගල බද්ධව දේශපාලන බලපෑම් මත තීන්දුව తీරන ගැනීමේ සංස්කෘතියක් මේක තුල ඇතිවීම නිසා බහුතරයක් අසාධාරණයට ලක් වෙනවා.
ඒක ගුරුවරුන්ටත් එහෙමයි, විදුහල්පතිවරුන්ටත් එහෙමයි, දරුවන් අවසානයේදී දරුවන්ටත් එහෙමයි. හරි ඉතින් අපි මේක වෙනස් කරන්න නම් මේ ප්‍රතිපත්ති ටික හරියට හදාගෙන මේ ව්‍යුහය නැවත ප්‍රතිසංවිධානය කිරීම සඳහා මම හිතන්නේ ඔබගේ අදහස් ඔබ සියලු දෙනාගේම අත්දැකීම් අදහස් අපිට හරියට වැදගත් වෙනවා. ඒ සාකච්ඡාව සංවාදය අපි මේ මොහොතේ ගන්න වැඩ කරමින් ඒ ක්‍රියාවලිය අපි ආරම්භ කරලා තියෙනවා. මෙතනින් මතුවෙච්ච මේ ඇත්තටම මේක පුද්ගලිකව ගන්න එක ඒ පුද්ගලික සාධකය ඉවත් කරොත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? මාරුවීම් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. හරියට මාරුවීම් සිද්ධ වෙන්නේ නැහැ. පත්වීම් හරියට සිද්ධ වෙන්නේ නැහැ. ඒ ක්‍රියාවලියත් හරියට සිද්ධ වෙන්නේ නැහැ. එතකොට පාසල් වලට සම්පත් හරියට බෙදා යෑමේ ප්‍රශ්නයක් තියෙනවා. සමහර පාසල් වලට සම්පත් වැඩියෙන් බෙදෙනවා, අතෑරෙන පාසල් අතෑරිලම යනවා. එතකොට පළාතකට කොට්ටාසයකට කලාපයකට අවශ්‍ය පද්ධතිය නෙවෙයි තියෙන්නේ අර මොකක් හෝ විදියකට තියෙන සිස්ටම් එක පවත්වාගෙන යාම සඳහා තීන්දුව తీරන ගන්න. නැත්තම් කලාපයකට කොට්ටාසයකට ඒ ඉන්න ජනගහනය අනුව ඒ ඉන්න අධ්‍යාපනයට එන්න ඕන ළමයි අනුව හරියට අපි සැලසුමක් තියෙන්න ඕනේ. ඒක තමයි මෙතනින් වෙන්න ඕනේ. කලාප දිස්ත්‍රික්කයෙන් සිද්ධ වෙන්න ඕනේ. මේ දිස්ත්‍රික්කයට, මේ කලාපයට, මේ කොට්ටාසයට අපිට සැලසුමක් තියෙන්න ඕනේ. පෙර පාසල් කීයක් තියෙන්න ඕනේද? පෙර පාසල් කොතනද තියෙන්න ඕනේ? ප්‍රාථමික පාසල් කීයක්ද? ද්විතීක පාසල් කීයක්ද? එහෙම කොහෙද ඒවා තියෙන්න ඕනේ? මොන වගේ ප්‍රවාහන පහසුකම්ද තියෙන්න ඕනේ? මේ පිළිබඳ අපිට සැලැස්මක් එක්ක තමයි අපි මේ පාසල් පද්ධතිය හදා ගන්න වෙන්නේ. ඉතින් මේ සඳහා තමයි අපි මේ විශේෂයෙන්ම මේ පරිපාලන ප්‍රතිසංස්කරණ යොමු කරලා තියෙන්නේ. අපි උත්සාහයක් අරගෙන තියෙනවා ගිය අවුරුද්දේ ඉඳන්ම අර පවතින සිස්ටම් එක මීට වඩා ක්‍රමවත්ව කරන්නේ. ඔය බඳවා ගැනීම, ට්‍රාන්ස්ෆර් මේ සියල්ලම අපි අවුරුදු ගණනාවකට පස්සේ පුරප්පාඩු පුරවන්න ආරම්භ කළා තියෙනවා. මේ අවුරුද්දේ ගුරු පුරප්පාඩු 23000 ගානකට අපිට පත්වීම් ලබා දෙන්න අනුමැතිය ලැබිලා තියෙනවා. විදුහල්පති තනතුරු අපි දැන් ගැසට් කරලා තියෙනවා. විභාග පවත්වලා තියෙනවා. පත්වීම් ලබා දෙන්න පුළුවන්. පරිපාලන පුරප්පාඩුත් අපි පුරවගෙන යනවා. දරුවන් පාසල් වලට ඇතුළත් කිරීම සඳහාත් අපි හරි විදියට ඒ සර්කියුලර් හදලා පුළුවන් තරම් ඒවා තුලින් වෙන අසාධාරණ අඩු කරමින් සියලුම කොට්ටාස වලට, සියලුම දරුවන්ට, සියලුම වෘත්තිකයන්ට, සියලු දෙනාටම සාධාරණීය ඉෂ්ට වෙන විදියට තමන්ගේ දරුවන් රජයේ පාසලකට ඇතුළත් කරන්න පුළුවන් ක්‍රමවේද අපි සකස් කරමින් යනවා. ඉතින් මම ඉල්ලා සිටින්නේ මේක තව වෙනස් වෙන ගොඩක් දේවල් තියෙනවා. මෙතන මේ මතුවෙච්ච සාකච්ඡාව තුලම ප්‍රශ්න ගණනාවක් මතුණා. ඔබතුමන්ලා සියලු දෙනාගේ මේක පුද්ගලික ප්‍රශ්නයක්. හැබැයි පුද්ගලික ප්‍රශ්නේ නියෝජනය කරන්නේ මේ පද්ධතියේ ව්‍යුහයේ තියෙන ප්‍රශ්න. ඒවා විසඳන්නත් අපිට ඔබේ යෝජනා අවශ්‍යයි, ඔබේ අත්දැකීම් අවශ්‍යයි. ඒ සඳහා අපිට හරවත් සාකච්ඡාවක් සංවාදයක් ගන්න ඕනේ. මම යෝජනා කරනවා ඒ සාකච්ඡා සංවාද හරහා අපිට පැහැදිලි යෝජනා ඉදිරිපත් කරන්න කියන එකත් මම ඉල්ලා සිටිනවා. සමා වෙන්න තව රැස්වීමකට යන්න තියෙන නිසා මෙතන අවසන් කරන්න වෙනවා මට. මම දන්නවා මේ ප්‍රශ්න තව ගණනාවක් ඇති ඉදිරිපත් කරන්න. බය වෙන්න එපා. ඔබ ෆයිල් එක බාර දුන්නා නම් ඒ ෆයිල් එක මට ලැබෙනවා. හරි? ෆයිල් එක ලැබෙනවා. ෆයිල් එකට පිළිතුරකුත් ලැබෙනවා. ඒක ගැන කිසිම සැකයක් තියාගන්න එපා. ඉදිරිපත් කරපු හැම ලිපියකටම පිළිතුරක් ලැබෙනවා. එහෙමනම් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපිට විශාල කාර්යයක් ඉදිරියට කරන්න තියෙනවා. ඒ සඳහා අපි සියලු දෙනා එකතු වෙලා පද්ධතිය ශක්තිමත් කරන්න, පද්ධතිය නිවැරදි කරන්න අපි එකතු වෙමු කියන එක තමයි මගේ යෝජනාව. අද දවසේ මේ විදියට එකතු වීම පිළිබඳ මම ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.